අද විශේෂයෙන්ම අපි මේ රැස්වෙලා සිටින ආරක්ෂක අමාත්‍යාංශයේ මේ ශ්‍රවණාගාරයේදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථ ශ්‍රවණාගාරයේදී විශේෂයෙන්ම අපේ රටට පසුගිය දිනවල බලපෑවේ අහිතකර ආපදා තත්ත්වය මත ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25කින් 22ක්ම දැඩි ආපදා තත්ත්වයකට මුහුණ දුන්නා. බලපෑම් ඇති වුණා මිලියන 2කට ආසන්න ප්‍රමාණයක් මහ ජනතාව පීඩාවට පත් වෙලා සිටිනවා. ඒ ගැන අපදාවට ලක් වෙලා සිටිනවා. ඉතින් ඒ අනුව මේ සම්බන්ධව නොයෙකුත් රටවල් වලින් විදේශ ආධාර මේ පීඩාවට පත්වෙච්ච ජනතාවගේ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා ඉදිරියට පැමිණලා සිටිනවා. පසුගිය දින කීපය තුළ ඒ ආපදාවට පස්සේ පසු ආපදා තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා නොයෙකුත් ආකාරයේ සහනාධාර අපේ රජයට එහෙම නැත්නම් අපේ රටට අපේ ජනතාවට ලබලා දෙනවා. ඒ නිසා මේ සම්බන්ධව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ තමයි ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේ ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත් සමග සම්බන්ධීකරණ වෙලා මේ කටයුතු සිද්ධ කරන්නේ. ඒ අනුව මේ ඇතිවෙච්ච ආපදා තත්ත්වයේ දැඩි බලපෑම් උඩ ලැබෙන විදේශ ආධාර එහෙම නැත්නම් සහනාධාර හරි කළමනාකාරීත්වයකින් සම්බන්ධීකරණයකින් කටයුතු සිද්ධ කළ යුතුයි කියන එක අපේ රජය ඉතාමත් ඕනකමින් ඒ ගැන අවබෝධයක් ලබාගෙන තියෙනවා. ඒ නිසා ගරු ජනාධිපතිතුමා විසින් මේ සම්බන්ධව විශේෂයෙන් සාකච්ඡා කරලා පැහැදිලි කරලා ජාතික මට්ටමේ ඉහළ කමිටුවක් අද පත් කරා. මාගේ ප්‍රධානත්වයෙන් ඒ වගේම නොයෙකුත් අමාත්‍යාංශ නොයෙකුත් ආයතන මේ සම්බන්ධව කටයුතු සහ වගකීම් සහගතව කටයුතු කරන්න තියෙන අනිකුත් ආයතන අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් සමග විශේෂයෙන් ආපදා සහන සේවා ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථ අතිරේක ලේකම් ආපදා කළමනාකරණ අධ්‍යක්ෂක ජෙනරාල්තුමාත් ඇතුළුව මේ සම්බන්ධව කමිටුවක් පත් කළා. ඉතින් මේකේ අපේ අවධානය යොමු වෙන්නේ නොයෙකුත් රටවල් වලින් නොයෙකුත් ආධාර ද්‍රව්‍යම ආධාර වෛද්‍ය ආධාර උපකරණ පොඩි සහ ලොකු විශාල වශයෙන් ජාතික මට්ටමේ විශාල වශයෙන් උපකරණ ලබලා දීලා තියෙනවා. තවත් ඉස්සරහට ලැබෙන්නත් තියෙනවා. ඔබතුමාලා දකින්න විදියට මාධ්‍යයෙන් ඔබලා දැකලා තියෙනවා කොච්චර ලැබෙනවද කියලා. ඒ නිසා මේ ලැබෙන සහනාධාර එහෙම නැත්නම් ආධාර ඒ උපකරණ ඒ ආපදාවෙන් පීඩාවට පත්වෙච්ච ජනතාවගේ වෙනුවෙන් හරියට ලැබීමට සැලැස්වීම තමයි මේ කමිටුවේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. ඉතින් ඒකට දායක වෙනවා විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය, ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ, ජාතික සහන සේවා ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සමග ඒ පළාත්වල අඬුකාරවරු, ඒ පළාත්වල දිස්ත්‍රික්ක ලේකම්වරු, ඒ වගේම මේ දිස්ත්‍රික්ක ලේකම්වරුන් යටතේ ප්‍රාදේශීය ලේකම්වරු සහ ග්‍රාම සේවා නිලධාරී මහත්වරුන් ඔවුන්ගේ අනුදැනුම සහ මැදිහත් වීම මත එකතු කරගන්නා දත්වයන්ගෙන් ඒ ග්‍රාම සේවක කොට්ටාසවල පීඩාවට පත්වන ජනතාවගේ අවශ්‍යතාවයන් විවිධාකාරයි. ඒ අනුව ඒ අවශ්‍යතාවයන් හරි විදියට හරි දෑතට හරි ස්ථානයට ලැබීම මේ කමිටුවෙන් අධීක්ෂණය වෙනවා. ඒ වගේම ප්‍රතිපත්තීම් වශයෙන් ඒ සම්බන්ධව උපදෙස් ලබා දීම, ඒ වගේම විනිවිද භාවයකින් ඒ කටයුතු සිද්ධ කිරීම, කිසිම අවභාවිතාවක් වෙන්නේ නැති වෙන්න මේ රාජ්‍ය තන්ත්‍රික මට්ටමින් ඒ රටවල් වල ජනතාවගේ මහ ජනතාවගේ මුදල් වලින් තමයි මේ ආධාර අපිට ලැබෙන්නේ. එතකොට අපි රජයක් හැටියට වග වෙන්න ඕනි මේ ලැබෙන ආධාර හරි විදියට කළමනාකරණය කළා කිසිම අවභාවිතයක් නැතුව නිසි කළමනාකාරීත්වයෙන් ඒ කටයුතු සිද්ධ කරලා නැවතත් ඒ රටවල් වලට දැනුම් දෙන්නත්, ඒ වගේම අපේ ශ්‍රී ලංකාවේ ජනතාවටත් අයිතියක් තියෙනවා මේ ලැබෙන ආධාර සහනාධාර ඒ උපකරණ ද්‍රව්‍යම වශයෙන් කෙසේ මේවා බෙදා හැර තියනවද, හරි කෙනාට ලැබිලා තියනවද, එහෙම නැත්නම් ලැබිච්ච එක්කෙනාට තව සැරයක් ලැබෙන්න බෑ, අවශ්‍යතාවය අනුව තමයි එහෙමකට ලබලා දෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ සම්බන්ධව අපි මේ පසු ආපදා කළමනාකරණයේ වැඩ කටයුතු අනුව
ඒකට සම්බන්ධ වෙලා ඉන්න නිලධාරි මහත්වරුන් මේ ලංකාව පුරා විහිදී ඇති දිස්ත්‍රික්ක සමහරට 25ම් වෙන්න පුළුවන් ප්‍රධාන වශයෙන් දිස්ත්‍රික්ක 22කට ඒ අනුව අපි කටයුතු කරනවා. ඒ වගේම කාර්යක්ෂමව ඒ වගේම නිසි ක්‍රමවේදයකින් දැනට ජාතික ආපදා කළමනාකරන මධ්‍යස්ථාන විසින් හදලා තියෙන ක්‍රමවේදය තවත් විධිමත් කරලා තවත් විනිවිද භාවයකින් ඒ වගේම ඒ ද්‍රව්‍යමය වශයෙන් උපකරණ වශයෙන් ඒවා හරියට භාවිතා වෙනවද අවශ්‍ය ලෙසම ඒ අවශ්‍ය තැන් වලට ගියාද එහෙම නැත්නම් ඒවා භාවිතයක් සිද්ධ වෙනවද කියන එකත් අපි තහවුරු කර ගැනීම තමයි විශේෂයෙන් මේ කමිටුවේ අපි හැම සතියෙම දින 3ක් අපි එක් රැස් වෙනවා සතිපතා අපි මේක මාධ්‍යයට මුදා හැරලා ඒකේ සංක්ෂිප්ත වාර්තාව මහජනතාවගේ දැන ගැනීමටත් අපි ලත් කරනවා. ඒ වගේම රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ඒ තානාපති කාර්යාල වලටත් ලබා දෙනවා ජනාධිපති ලේකම් සහ විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා. ඉතින් මේ සම්බන්ධයෙන් අපිට විශාල වගකීමකුත් තියෙනවා. රජයට වශයෙන් විශාල වගකීමක් තියෙනවා. වගවීමකුත් තියෙනවා. ඒ නිසා අපේ ප්‍රධාන අරමුණ තමයි මේ අපිට ලැබෙන ආධාර අපේ ඒක විතාමත් වැදගත්යයි අපි ඒක තහවුරු කරගෙන තිනවා. ඒ නිසා මේකෙන් කිසිම කෙනෙක්ට මේ සම්බන්ධව අවභාවිතයක් සිද්ධ වෙන්න තියන්නෙත් නැහැ. ත්‍රිවිධ හමුදාවත් ඒ සම්බන්ධව පොලිසියත් මේ සම්බන්ධව සහයෝගය ලබා දෙනවා ආරක්ෂක අමාත්‍යාංශයේ කළමනාකාරීත්වයේ පැත්තෙන්. ප්‍රවාහනයේදී සිද්ධ වෙන්න පුළුවන් ගැටලු ඒවත් අපි හරියට නිරීක්ෂණය කරලා ඒවත් අපි කළමනාකරණය කරගෙන එහෙම නැත්නම් අයහපත් කාල්ගුණ තත්ත්වයන් නොද මේ ලැබෙන ආධාර ඒ වගේ මේ ප්‍රශ්නයක් ඇති නොවන විදිහටත් ආරක්ෂා කරගෙන නිසි තැන්වලට ඒවා යවලා වාර්තාව සැකසීම තමයි අපේ මේ කමිටුවේ ප්‍රධාන අරමුණ. ඒ නිසා අපි ඉදිරියේදීත් දිනපතා මේ සම්බන්ධව මාධ්‍යයටත් ඒ වගේම මහජනතාවගේ දැන ගැනීමටත් අපි මේවා ඉදිරිපත් කරනවා. බෙහෙවින් ස්තුතියි.